ස්වර්ණමාලී මහා චෛත්‍යයට උතුරු දිගින් ප්‍රධාන මාර්ගයේ අසල උස් වේදිකාවක් මත ඉදිකෙරුණු අලංකාර සෙල් කොළුණු රැසකින් වටකෙරුණු රමණීය දාගැබ ථූපාරාම චෛත්‍ය වේ. එය වූ කලී ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය ලෙස ඉතිහාසගත වී තිබේ. මුල් කාලයේදී මෙම ස්ථානයේ තිබී ඇත්තේ පණ්ඩුකාභය රජතුමා මහේජ යක්ෂයා වෙනුවෙන් කර වූ දෙව්ලකි. අනුරාධපුර ඇතුළු නුවරට දකුණින් සහ මහමෙවුනා උයනට උතුරින් පිහිටි මෙම ප්‍රදේශය නන්දන උයන නමින් හැඳින්වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 250-210 විසින් එහි ථූපාරාමය ඉදි කරවන ලදී. මහා වංශයට අනුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීමට ප්‍රථම ක්‍රිස්තු පූර්ව 236 දී ථූපාරාම චෛත්‍ය ඉදි කර ඇත. පසුව බෝධීන් වහන්සේගේ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් මේ ආරාම භූමියේ රෝපණය කළ වග බෝධි වංශයේ සඳහන් වේ. ථූපාරාම චෛත්‍යයේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව බව මහා වංශයේ දැක්වේ. එම ධාතුන් වහන්සේ එවකට තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයේ නිදන් කර තිබුණි. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සෑගිරියේ හෙවත් මිහින්තලාවේ වැඩ සිටි සුමන නම් සාමණේරයන් වහන්සේ තව්තිසාවට වැඩම කර සක් දෙවිඳුන් ලවා සිළුමිණ සෑයෙන් අකුධාතුව රැගෙන 이르දි බලයෙන් යලි මෙහි වැඩිසේක. එකී ධාතුන් වහන්සේ සහිත පාත්‍රය රජතුමාගේ ප්‍රාර්ථනීය පරිදි ඔහුගේ සිරස මත රැඳින. ඒහා සමගම මිහිතලය කම්පා විය. ඉන්පසු එම පාත්‍රය රජතුමාගේ මගුල් ඇතු පිට තබා චෛත්‍ය භූමියට වැඩම කෙරිනි. එහිදී ඇතා ධාතුන් වහන්සේ සහිත පාත්‍රය බිමට වැඩම වීමට අකමැති විය. ඒ නිසා ඇතා හා සම උසට වේදිකා බැද ධාතුන් වහන්සේ සහිත පාත්‍රය එහි වඩමවා තැන්පත් කර තිබේ. ශෛලමය වේදිකාවක් මත ථූපාරාම චෛත්‍ය ගොඩනංවා ඇති බව අදත් ඉතා පැහැදිලිව දැකගත හැකිය. එය උසින් අඩි 11යි අඟල් 4කි. සැබවින්ම එය මනාව වැඩුණු ඇතෙකුගේ උසට සමාන වන්නකි. මෙම වෘත්තාකාර වේදිකාවේ විශ්කම්භය අඩි 164යි අඟල් 6කි. වර්තමාන චෛත්‍යයේ උස අඩි 63කි. විශ්කම්භය අඩි 59කි. මහාචාර්ය සෙන්රත් පර්ණවිතානයන්ට අනුව චෛත්‍ය ගර්භයේ විශ්කම්භය අඩි 40යි අඟල් 6කි. එය අඩි 7යි අඟල් 3ක් උසති. අඩි තාලමක් මත පිහිටා තිබේ. ථූපාරාම චෛත්‍යයේ ඉතා අලංකාර වූ වැදගත් වූ අංගය වෙනුවේ එහි ඇති චේතියගරය හෙවත් වටදාගයයි. වටදාගය යනුවෙන් හඳුන්වනු ලබන්නේ අවැසි සුළං ආදී බාහිර උවදුරු වලින් චෛත්‍යයට ආරක්ෂාව ලබා දීම සඳහා ඒ වටා පියස්සක් සහිතව ඉදි කරනු ලබන ගොඩනැගිල්ලයි. මෙම චේතියගරය වසඹ රජු ක්‍රිස්තු වර්ෂ 69 විසින් කරවන ලද්දකි. මෙම චේතියගරය විවිධ රජවරු විසින් විටින් විට ප්‍රතිසංස්කරණය කරවා තිබේ. ගෝඨාභය ක්‍රිස්තු වර්ෂ 253-266, ධාතුසේන ක්‍රිස්තු වර්ෂ 459-477, දෙවන අග්ගබෝධි ක්‍රිස්තු වර්ෂ 608-618, මානවම්ම ක්‍රිස්තු වර්ෂ 684-718, දෙවැනි මහින්ද ක්‍රිස්තු වර්ෂ 777-797 ඉන් කිහිප දෙනෙකු පමණි. ඔවුන් අතරින් දෙවෙනි අග්ගබෝධි රජතුමා ථූපාරාම චෛත්‍යගරය මෙන්ම ස්තූපයද පිළිසකර කරවා ඇත. ථූපාරාමය සහිත ආරාමය එකල හත්තාල්හක පිරිවෙන නමින් හඳුන්වා ඇත. එය භික්ෂුණී ආරාමයක් හෙවත් මෙහෙණවරක් විය. එහි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා එහි වැඩ වාසය කර තිබේ. ථූපාරාම චෛත්‍යයට පිවිසෙන විට එහි නැගෙනහිර දොරටුව සමීපයේම ඊට වම් පසින්
පැරණි ගොඩනැගිල්ලක නටබුන් දැකගත හැකිය. එහි ඇති සුවිශේෂී ගල් උළුවස්ස සහ ගල් කණු ඒ අතර කැපී පෙනේ. දළදාගේ වශයෙන් මෙම ගොඩනැගිල්ල කාලයක් නම් කළත් දැන් එය ථූපාරාමේ පටමාගරය හෙවත් පිළිමගේ බව හඳුනාගෙන තිබේ. නැගෙනහිර දිශාවට මුහුණලා ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ චාම් ගල් උළුවස සරල සුන්දරත්වයක් ප්‍රකට කරයි. ථූපාරාමේ ඉතා පැරණි බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබූ වග වංශ කතාවල සඳහන් වේ. මහා වංශයට අනුව එම පිළිමය කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. පසු කාලයක එම පිළිම වහන්සේ ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයටත් එතැනින් අබේගිරි විහාරයටත් රැගෙන ගොස් තිබේ. මෙම පිළිමගේ සමීපයේම ගල්පෝරු ඇල්ලූ ඉතා පැරණි ලිඳක් තිබේ. එය නාගොළු ලිඳ නමින් ප්‍රකටය. ලිඳෙහි මුවවිටට වඩා එහි අභ්‍යන්තරය විශාලය. එහි පැතිගල් පතුරු අල්ලා සවිමත් කර තිබේ. පටු දිගැති ලිඳක් වන මෙය ආරාමයේ වැඩ විසූ භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ලබාගත් පුරාණ ලිඳ විය හැකිය. ථූපාරාම චෛත්‍යයේ නැගෙනහිර දොරටුව සමීපයේම ප්‍රධාන පාරට ඉතා ළංව ගඩොලින් ගොඩනැගූ කුඩා චෛත්‍යක නටබුන් සංරක්ෂණය කර තිබේ. එය හඳුන්වන්නේ පාදලාංඡන චෛත්‍ය යන නමිනි. මේ භද්‍ර කල්පයෙහි බුදු වූ කකුසඳ කෝණාගමන කාශ්‍යප සහ ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කර වූ බව වංශ කතාවල සඳහන් වේ. උන්වහන්සේලා සතර නමම යලි දඹදිවට වැඩම කරවීම පිණිස අහසට නැගී ඇත්තේ මේ ස්ථානයේ සිට බව මහා වංශය විස්තර කර තිබේ. මෙම පාදලාංඡන චෛත්‍ය ඉදිකරවා ඇත්තේ ලජ්ජතිස්ස ක්‍රිස්තු පූර්ව 119 රජතුමා විසිනි. මහා වංශයට අනුව සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ශ්‍රී දේහය මහත් ගරු සත්කාර සහිතව ආදාහනය කරවා එම ස්ථානයේ උත්තිය රජතුමා ක්‍රිස්තු පූර්ව 210 විසින් චෛත්‍යයක් ඉදිකරවන ලදී. වර්තමානයේ ථූපාරාම චෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ සිට ඉදිරියට දිවෙන පුරාණ මාවතේ වම්පස ගස් අතර ඇති කුඩා චෛත්‍ය සංඝමිත්තා චෛත්‍ය බව විද්වත්හු විශ්වාස කරති. රුවන්වැලි මහා චෛත්‍යයේ උතුරු දොරටුවත් ථූපාරාම දාගැබත් යා කරන මම් පෙතක් තිබේ. මේ මාර්ගය ඉතා පුරාණ උතුරු මාවත බව HCP බෙල් මහතා සිය 1898 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත. මේ ප්‍රධාන ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ පීගැට පෙළ පාමුල යකඩ වැටකින් ආරක්ෂා කර ඇති සඳකඩ පහන නිර්මාණාත්මක ලක්ෂණ වලින් ඉතා ඉහළ අගයක් ගනී. එහෙත් ඒ දෙපස ඇති කොරවක් ගල් දෙක බොහෝ අය නොදකිති. එහෙයිති ඉතා දුර්ලභ කැටයම් අනුව එය මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති ඒ වර්ගයේ එකම නිර්මාණය ලෙස සැලකිය හැකිය. සිංහරුවක්, ඇත්, වලස්, මොණර, වඳුරු ආදී වනගත සතුන්ගේ රූ, ස්ත්‍රී පුරුෂ යුවලක්, තවුසෙක්, කුඩා දරුවන් ආදී වශයෙන් එහි කැටයම් රැසකි. මෙම කොරවක් ගල් කැටමේ ස්වරූපය වංකගිරිය සිහියට නංවයි. මන්ත්‍රී දේවිය පළවැල නෙලීම, විසතුරු රජතුමා භාවනා කිරීම, මන්ත්‍රී දේවිය වනාන්තරයේ සතුන්ගෙන් තම දරුවන් ගැන විමසීම වැනි විසතුරු ජාතකයේ අවස්ථා සිහියට නංවන ඉතා සියුම් කැටයම් මෙහි පැහැදිලිව හඳුනාගත හැකි වෙයි. විසතුරු අත්භවය වූ කලී බෝධිසත්වයානෝ බුද්ධත්වයට පෙර ලබාගත් අවසාන මිනිස් භවය වේ. එමෙන්ම දාන පාරමිතාව සම්පූර්ණ කෙරුණේද විසතුරු අත්භවයේදී බව සැලකිය යුතුය. වෙස්සන්තර ජාතකය මෙම කැටයම් වලින් නිරූපණය වන බව අපගේ අදහසයි. මේ ආකාරයේ බෞද්ධ ජාතික වස්තුවක එන කතා පුවතක් ඇතුළත් කැටයමක් ලංකාවේ වෙනත් කිසිදු කොරවක් ගලක නිර්මාණය කෙරී ඇති වගක් මෙතෙක් හමු වී නැත. එබැවින් මේ කොරවක් ගල් කැටයම අතිශය දුර්ලභ නිර්මාණයක් සේ හඳුනාගත හැකියි.
චාරිකා සටහන් වැඩසටහනින් අද දවසේ අපි ඔයාලට විස්තර අරගෙන ආවේ තූපාරාම චෛත්‍ය සහ ඒ අවට ඓතිහාසික වූ ස්ථාන පිළිබඳවයි. ඉතින් තවත් දවසක මෙවන් වූ සොඳුරු වැඩසටහනකින් නැවත ඔබ මුණ ගැසෙන පරමාර්ථයෙන් අපි මෙවර ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.